අද මම හදන්න යන්නේ චිකන් කරි එකක්. මුලින්ම අපි බලමු මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. කුකුල් මස් මම අරන් තියෙනවා ග්‍රෑම් 500ක් වගේ. ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට. මස් කරි තේ හැඳි 2ක්. මිරිස් කුඩු තේ හැඳි 1ක්. කහ කුඩු තේ හැඳි භාගයක්. ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්. තලාගත් ඉඟුරු සුදු ලූණු අමු මිරිස්, රම්පේ, කරපිංචා, තක්කාලි, කුරුඳු පොතු, පොල් තෙල්. දැන් මං මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස්, මස් කරි, ලුණු එකතු කරලා මස් ටික හොඳින් අතින් කවලම් කරගන්නවා. හැම කෑල්ලකම හොඳට ලුණු මිරිස් ගෑවුනාම තමයි මේ ටික හොඳ රසවත්ව හදාගන්න පුළුවන්. ඉතින් මේ විදියට මම මේ ටික හොඳට අතින් කවලම් කරලා සීසන් වෙන්න පියනකින් වහලා තියාගන්නවා. දැන් මං ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වෙද්දී තලාගත් ඉඟුරු සුදු ලූණු ටික එකතු කරගන්නවා. ටිකක් සුවඳ වෙනකම් මේක කවලම් කරගන්න ඕන. දැන් කරපිංචා, රම්පේ, අමු මිරිස්, ලූණු, කුරුඳු පොතු මේ ටික එකතු කරලා අඩු ගින්දරේ මේ ටික ටිකක් බැදගමු. දැන් කලින් සීසන් වෙන්න තියාගත්තු චිකන් ටික මේකට එකතු කරගමු. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න ඕන. මන් දැන් මේකට වතුර කෝප්පයක් එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. අවසානයේදී මම මේකට තක්කාලි ටික එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳින් තැම්බෙනකන් ටික වෙලාවක් ලිපේ තියාගමු. ගොඩාක් අය එක එක විදිහට චිකන් හදාගන්නවා. ඉතින් මේ මම පහසුවෙන්ම චිකන් හදාගන්න විදිය ඔයාලත් මේ වගේ හදන්න try කරලා බලන්න. දැන් මගේ චිකන් කරි එක හදලා ඉවරයි. මේ විදියට දීසියකට දාලා පිළිගන්වන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.